දැන් මචං මේකේ පිට්ටනේට විතරද අපි ගෙවලා තියෙන්නේ. නෑ බං ග්‍රවුන්ඩ් එකටයි අර බෝල සීන් එකයි ඔක්කොම ටික හරිය මෙතන. දැන් ඌ කිව්වද හරියටම ෂුවර් කියලා? ඔව් මේ බලපන් මං එදා කිව්වනේ ඉස්සෙල්ලා. මේක වැඩන්න අනිත් වල ටික. මේ යන්කෝ එන ඒ ටික බලමු පස්සේ. පොඩ වරංග මට. ඇයි? බලලා මේ අනිත් දවසේ වොලිබෝල් මැච් එකක් තියෙනවනේ. වොලිබෝල් මැච් එක නම් ගහන්න නෑ මචං ඈ. අපි ක්‍රිකට් ටූර්නමන්ට් එක දාලා ඉවරයි. එහෙම කොහමද කරන්නේ? අපි මේ සල්ලිත් ගෙවලා ග්‍රවුන්ඩ් එක ඔක්කොම බුක් කරගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ කතන්දර නෑ. අනිත් දවසේ මෙතන තියෙන ක්‍රිකට් මැච් එක. ඒව කොහෙද? යකෝ වොලිබෝල් මැච් අපි ප්ලෑන් කරලා ඉවරයිනේ බා. ඒ සෙල්ලම් නෑ මේ උදේට තියෙන වොලිබෝල් මැච් එක. මේ අනම්මනම් කතා වැඩක් නෑ. අනිද්දා මෙතන තියෙන්නේ ක්‍රිකට් මැච් එක. හරි? අපිත් බලාගෙන තමයි ඉන්නේ හැමදාම. හරි බලාගමු ඉදාට මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් අනිද්දා උදේට අපි හම්බෙමු. මාර වැඩක් වුණානේ බං මේක. එහෙම මේ හැමදාම මචං මේ උන්ට ඕන විදිහට අපිට ඉන්න බෑ බං. ඒක ඇත්ත මචං. ඔබට මතකද එදා මියුසිකල් ෂෝ එකේ වුණ වැඩේ? එතන ඉන්න කොල්ලොන්ඩ ගහලා මුන් හෙන්න සීන් එකක් දැම්මා. එදත් මම ඉවසවුවේ මචං අර ඇවිල්ලා හිටව මිනිස්සු ඉන්න. ඒව වැඩක් නෑ බං. අපි එදාට බලාගමු වෙන්නේ මොකද්ද නැත්තේ මොකද්ද කියලා. අරුන්ට බම් මොකක් හරි ගේමක් දෙන්න ඕනේ. දැන් කොහොමද උන්ගේ රස්නේ? දැන් අපි කීයක් හිටියද? ඔය රස්නේ අඩු කරන්න නම් මොකක් හරි කරන්නම වෙනවා. ඔය එන්නේ පළවෙනි තුරුම්පුව. දැන් දෙන්නේ. අපිත් ඉතින් මේවා කනවා. ඉන්නකො මං ගිහින් අයියාට කියනවා. එන්න හලා යන්න. අපි වයේ අයියාට. ඔයා අඬන්න එපා. හලෝ අපි ගිහින් අයියාට කියමු. අයියා එයිනගේ මොකද්ද ප්‍රශ්නේ? අයියා අර පාරේ ඉන්න අයියලා මෙයා පිටිපිටිප්පයක් තරන් එයාට ටොක්කකුත් දෙන්න. ඒකත් එහෙමද? හෙලෝ. ඔය කියපන් බා. උඹ කොහෙද ඉන්නේ? ඒව වැඩක් නෑ. යකෝ අරුන් අපේ නංගිට අත තියලා. මොනවා? ඒව වැඩක් නෑ මම යනවා බා. මේ උඹ පොඩ්ඩක් හිටපන් කලබල වෙන්න මම එනවා පොඩ්ඩක් හිටපන්කෝ. ඇවිල්ලානේ. සුට්ටා.
යකෝ මෙච්චර කල් ඉවසුවා ඔබ මගේ නංගිට අත තිබ්බේ අය මේ වගේ දෙයක් වුණොත් තොපි ඔක්කොම මරාන මැරෙන්නේ බලා ගුටි කෑවේ බලක ගෑනු වැඩ හින්දා මේ අනිත් දවසේ වොලිබෝල් මැච් ලෑස්තිලා වරෙන් ඈ